ජනාධිපතිතුමනි අනේ මේ ළඟදී ඉන්දියන් සාගරයේදී සබ්මීරණයකට ගැහුවා නේද? එහි නෑ හරියට ප්‍රශ්න අහනවා. ඉක්මනට අහනවකෝ. නෑ කර ජනාධිපතිතුමනි. කවුද එහෙම අහන්නේ? කවුද කියනවා? නෑ ලංකාවේ හැමෝටම දැවෙන ප්‍රශ්නයක් ඒකයි. දැන් මට මොකද්ද කියන්නේ නටන්න කියනවද? නෑ එයාලා අහන්නේ ඔය ආවේ බැලස්ටික් මිසයිලයක්ද ඔහායෝ ක්ලාස් එකක්ද ගයිඩ් මිසයිල් එකක්ද ලොස් ඇන්ජලිස් එකක්ද සී වුල්ෆ් එකක්ද වර්ජිනියා ක්ලාස් ඇටැක් සබ්මීරණයක්ද කියලා. ඔව්. ඒ රටේ නම කියනවා බලන්න. අර ඉන්දියන් සාගරේ හුන්ඩෝ වගේ තියෙන ශ්‍රී ලංකාව. ඔව්. ඒ රටේ මිනිස්සු හරි හොඳයි. හැබැයි පාලකයෝ එකාට එකා කොටා ගන්නවා. ඒ රට නේද? ඒ රට තමයි මගේ ප්‍රශ්නෙට උත්තරේ. ඔව් එයාලට කියනවා මං ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලින් තමයි සම්මේලනය එව්වේ කියලා. අන්න තමයි නවයම නන්දෙස්කා හදිසිමස් මේ දොරේ උරේ ෂොනගේෂිමස් මගේ පියාගේ නාමෙන් අලලාබද ලුණුලාබද අපේ හාමුදුරනේ පචාහා ඉන්න කියනවා. එච්චරයි. තව එකක් තියෙනවා. අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන කෑවෝ කියලා කියන්න එපා කියලා ගිහින් කියනවා. ජනාධිපතිතුමනි අර ටෝපිඩෝ එකේ විස්තරේ. ඒ පාර එයාලා අපි ගහපු ටෝපිඩෝ එකේ විස්තරෙත් අහනවා දාඩේ. එතකන් එයාලට නිින්ද යන්නේ නැල්ලු. ඔව්. අනුන්ගේ සබ්මරීන් වලට උපෙන්න දෙන්න කලින් එයාලට එයාලගේ වැඩක් කරගන්න කියන්න. දැන් ඔය එයාලගේ පොත් පිංචක් එලට ආවේ කලිසංසාක්කු ප්‍රහාරය කියලා අන්න ඒ වගේ පොතක් කියවගෙන ඉන්න කියන්න. අනික ගොඩක් දෙනා දන්නේ නැහැ ක්වොලිටි ඇලුමිනියම් තියෙනවා ලංකාවේ. අතුරුගිරියේ. ආකෙඩ් ඔෆ් ඇලුමිනියම් අපි ටෝපිඩෝ ගහ ගන්නම්. ඔයාලා ඇලුමිනියම් වලින් දොර ජනේල. අතුරුගිරියේද? ආකෙඩ් ඔෆ් ඇලුමිනියම් තියෙන්නේ අතුරුගිරියේ. තව ඕන්නම් අවිස්සාවෙල්ල පදුල්ල රත්නපුරත් තියෙනවා. ගින් ගෙවල් හදාගෙන පාඩු ඉන්න කියනවා. ඊළඟ ගරු ජනාධිපතිතුමා වැරදිලාවත් ඒ පැත්තට මිසයිලයක් යවන්නේ නෑනේ. උඹට මොකක් හරි දෝදුද බං? ආකෙඩ් ඔෆ් ඇලුමිනියම් වලින් ගෙවල් හදලා තියද්දි මිසයිල ගැහුවත් කැඩෙන්නේ නෑ. හයියයි. ගරු ජනාධිපතිතුමනි ඔළුවේ අත තියලා දිවුරන්න පුළුවන්ද ආකෙඩ් ඔෆ් ඇලුමිනියම් හයියයි කියලා? Surface radar, sonar boys, underwear sonar network, තෝඩ් සෝනා වලට වඩා ආකෙඩ් ඔෆ් ඇලුමිනියම් හයියයි. ඔන්න මං කිව්වා.